වැඩි ටැංකියෙන් එළියට පැන මං හිතුවා මැරුවා තමයි කියලා. දැන් තියෙන ලොකුම කැප්‍රිච්ච මේකෙන් අයින් කරන්න. ඒක තමයි මේකේ අමාරුම වැඩි. Hi guys, අද අපි මේ හදන්නේ මගේ මේ ලොකු මාළු ටැංකිය සුද්ධ කරන්න. මාළුවගේ අලුම කළු පාට වෙලා තියෙන ඇතුළ මාළුවෙක් ඉන්නවද නැද්ද කියලාවත් පේන්නේ. මුලින්ම ටිකක් ලොකු බේසමකට වතුර එකක් පුරවලා ගත්තා. මොකද මේකේ ඉන්නේ ටිකක් ලොකු මාළු. උන්දාන ටිකක් ලොකු බේසමක් ඕන. ඒ තියෙන අපේ මල්ලිගේ බැටළුම ඉස්තාවන. මොකද මේක හදන හින්දා මට උගෙන් වැඩක් ගන්න වෙන්නේ. අද මට තනියම තමයි මේ මාළු ටැංකිය සුද්ධ කරන්න වෙන්නේ. ඔන්න ටැංකියට බටේ නම් දාගත්ත වටු ටික අස් කරගන්න. එතකන් දැන් බලන්න තමයි තියෙන්නේ. අද අවුව ටිකක් සැරයක් මේක දිහා බලන් ඉන්න බෑ. අපි කමු. මේක ටිකක් ලොකු මාළුත් ඉන්න හින්දා මේ පොඩි කොට්ටෙන් විතරක් අපිට මේ මාළු අල්ලන්න වෙන්නේ. ඒකද මේ බේසමක් ටිකක් ඕනේ අපිට. ඔන්න පළවෙනි මාළුව කොහොම හරි අල්ලගත්තා. මේ ඉන්නේ කොරලිය. අපිට සිරි මේ මාළුව නම් දැන් ටිකක් ලොකු වෙලා බැදලා කන්න පුළුවන් සයිස් එකටම දැන් මේ මාළුව ලොකු වෙලා ඉන්නේ. පොඩි කොරලිය දඟලන වැඩි ටැංකියෙන් එළියට පැන මං හිතුවා මැරුවා තමයි කියලා. A few moments later. ඔන්න කොහොම හරි පොඩි උන් ටික නම් අල්ලලා ඉවරයි. දැන් තියෙන්නේ ලොකු උන් දෙන්න අල්ලන්න තමයි. අපේ තාත්තා LBCL ඕඩර් එකක් පටවනවා. Hey! මට වතුර බොන්නේ මම ඔක හදලා තින්නේ. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මේ දින මගේ පොඩි පොන්ට එක අපේ බල්ලා එකෙන් තමයි වතුර බොන්නේ. බටෙන් හිමීට අස්සනකන් ඉන්න බෑ ගයිස්. මේ බෝල්ස් එකෙන්වත් ඉක්මනට එළියට අදලා දානවා වතුර ටික. දැන් තියෙන ලොකුම කැප්‍රිච්ච මේකෙන් අයින් කරන්න. ඒක තමයි මේකේ අමාරුම වැඩි. මේක ඇතුළ මදින්න ගිහිල්ලා මිටත් කඩලා ගියා. දැන් අම්මගෙන් බැනුම් අහන තමයි වෙන්නේ. මේක මිට කඩලා ගියපු හින්දා. ඔන්න අතුල්වල සුද්ධ කරලා නම් ඉවරයි. දැන් වතුර පුරවලා මාළු ටික ආයේ මේකට දාන්න තමයි තියෙන්නේ. අපේ මල්ලි එන්න මේ පැල තව ලොකු කරනවා. මම දන්නවා